බාල වයසේදීම පියා අහිමිවීමේ වේදනාව තමාද අත්විඳ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අමතමින් ෆේස්බුක් සටහනක් තබමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම සටහන තබා ඇත. මාගේ පියා අහිමිවීම සිදුවන්නේ මට වයස අවුරුදු 22ක් වැනි ඉතාමත් තරුණ වයසේදීය. ඒ වන විට මා පසු වූයේ මාගේ ජීවිතයේ ආරම්භක අවස්ථාවේය. එහෙත් වයස 22ක් වැනි ඉතාමත් තරුණ වයසේ දරුවෙක් ලෙස ඔබ දිනා ඇති දේ බොහොමයි. අපගේ සිහින සැබෑ කර ගැනීමේ සතුට තම දෙමව්පියන් සමග බෙදා ගැනීමට ලැබෙන්නේ අතලොස්සකට පමණි. එහෙත් ඔබ එම අතලොස්සට අයත් වාසනාවන්ත පුතෙකි. අප සාර්ථක වන විට එම ජයග්‍රහණ දකින්නට ඒ ජයග්‍රහණ වෙනුවෙන් බොහෝ දේ කැප කළ ආදරණීය මාපියන් නොමැතිවීම අප වේදනාවට පත් කරයි. මම එය විඳ ඇත්තෙමි. මාගේ ජයග්‍රහණ හමුවේ මාපියන් සිතින් සිහිපත් කර ඇත්තෙමි. එහෙත් ඉතාමත් තරුණ වයසින් ඔබේ මාපියන් ඉදිරියේම ඔබ දිනාගත් දේ බොහොමයි. ඔබ මාතෘභූමිය නියෝජනය කරමින් මේ රටේ සැමගේ සිහින බලාපොරොත්තු සැබෑ කරන වශයෙන්ම ඔබේ පියාගේ පිරිතු සිහිනයද මේ වන විට සැබෑ කර අවසන්ය. ඔබේ පියා ඉදිරියේ මාතෘභූමිය නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන් ක්‍රිකට් ලෝකයේම දිනා අවසන්ය. ඔබේ පියාගේ සැබෑ වූ සිහිනය තවදුරටත් ජීවත් කරවීමට නම් ඔබ මේ සියල්ලටම ශක්තිමත්ම මුහුණ දිය යුතු බව පියෙකු ලෙස මම ඔබට සෙනෙහසින් කියමි. මාද ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මේ රටේ මෙන්ම ලෝකයේම ජනතාවගේ ආදරය සහ ආශිර්වාදය ඔබ සමග බව සිහිපත් කරමි. මෙන්ම සුරංග වෙල්ලාලගේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් බිරිඳ ඇතුළේ පවුලේ සැමට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. ආදරණීය දුනිත් වෙල්ලාලගේ තවත් බොහෝ කල් ඔබේ පියාගේ සිහිනය ජීවත් කිරීමේ වගකීම ඔබට බාරය.